බෙරික් සාක්‍යමුනි සම්බේද විහාරස්ථානයේ ගරුතර ස්වාමින් වහන්සේලා, රිපල් බෘක් බද්දේක විහාරී ආරණ්‍ය සෑසනී ස්වාමින් වහන්සේලා වාගේම කීස්බරෝ ධම්මසරණ ස්ථානයේ විහාරස්ථානයේ ගරුතර ස්වාමින් වහන්සේලාව ඉතාමත්ම ගෞරවයෙන් අපි මේ අවස්ථාවේදී පිළිගන්නවා. අපි එහෙමනම් වැඩි කාල වේලා නොගොස් අද දවසේ මූලාසනයේ හොබවන බෙරික් සාක්‍යමුනි සම්බුද්ධ විහාරස්ථානයේ ස්ථානාධිපති අපගේ දිගාමඩුල්ලේ විමලානන්ද ගෞරවනීය ස්වාමින් වහන්සේට ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා. අවසරයි අපේ හාමුදුරනේ. උදේ පින්නදි කවුරු සාදුකාරයක් පවත්වන්න. පූජනීය මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේ මේ විශේෂ ආශිර්වාදාත්මක පින්කම සසංක සමරසේකර මහත්මයාගේ 40 වෙනි ජන්මදිනය මේ මාසෙ 30 වෙනිදාට ඉදලා තිබුණේ. මේ දවස කොහොමත් මේ වගේ පින්කමක් කරගන්න අවස්ථාවක් තිබුණු දවසක් නෙවෙයි, වෙසක් දවස නිසා. ඊ අනුව අද දවසට මේ පින්කම යොදාගෙන මේ කටයුතු කරන්නේ. ඊ අනුව සසංග සමරසේකර මහත්මයා, දිනේශිකා ජයරත්න මහත්මිය, යුවෙන් පුතා, නිවෙන් පුතා, දිවෙන් පුතා කියන මේ පින්නතුන් මුල් වෙලා මේ ඥාති මිත්‍ර හිතවන්ත කවුරු සම්බන්ධ කරගෙන සිද්ධ කරන ආශිර්වාදාත්මක පින්කම මූලික වශයෙන් සසංග මහත්මයාගේ ජන්මදින නිමිති කරගෙන ඒ වගේ මේ අවුරුද්දේ 40 වන උපන්දිනයේ සිහිපත් කරන හිතමිතුරන් ඉන්නවා. ඒ ඇත්තන්ටත් ආශිර්වාද සඳහා දෙපාර්ශ්වයේම සුජීවත්ව වාසය කරන මව්දෙමව්පියන්ට, සහෝදර සහෝදරයන්ට ආශිර්වාද කරන්නටත් මේ සහභාගී වන්නා වූ කල්යාණ මිත්‍ර පින්තුන් කාටත් ආශිර්වාද සලසා දෙන්නටත් පරලෝසපත් වුණා වූ සියලු ඥාතීන් පින් අනුමෝදන් කරවන්න. ඒ වගේම පින්කම සඳහා සහභාගී වුණු මහා සංඝරත්නයට ආශිර්වාද කරන්න කියන මේ යහපත් අරමුණු ඉදිරිපත් කරගෙනයි මේ වටිනා පුණ්‍ය ක්‍රියාව මේ කවුරුත් ඊටාම ශ්‍රද්ධාවෙන් අද දවසේ මෙලෙසින් සිද්ධ කරන්නේ. ඒ සඳහා දැන් ඊටාම ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේ වෙනුට ධාතුන් වහන්සේත් මහා සංඝරත්නය වෙනුවෙන් බෙරික් විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලාත්, රිපබ්‍රුක් භාවනා මධ්‍යස්ථානයේ ස්වාමින් වහන්සේලාත්, කීස්බරෝ ධම්මසරණ විහාරස්ථානයේ වැඩ වාසය කරන ස්වාමින් වහන්සේලාත් කියන මේ ස්වාමින් වහන්සේලා වඩාමෝගන මේ මහා පුණ්‍ය ක්‍රියාව සිද්ධ කරන්නටයි කවුරුත් සදී පැහැදී සිටින්දී යනුව මේ පින්කමේදී බුද්ධ පූජාවෙන් අනතුරුව දානීය සංඝසුද්ධ කිරීම සිද්ධ කරන හැටියට රිපබ්‍රුක් භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිපති පේවායගොඩ පොළ විමල ඥාන මාහිමිපාණන් වහන්සේට අරුම් කර සිටිනවා. දානීය අනතුරුව පුණ්‍යානුමෝදනාව සිද්ධ කරන හැටියට කැලණියේ ශාසන වංශ හාමුදුරන් වහන්සේට අරුම් කර සිටින දියාකාට පින්කම සිද්ධ වෙන්නේ. දැන් හොඳයි කවුරුත් පළමුවටම පන්සිල් සමාදන් වීම සඳහා සූදානම් වෙන নমස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි, තිසරණ ගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නාදාන වේරමණී  Amin.  Amin.   Amin.   Amin.    Amin.    Amin.    Amin.   Amin.    Amin.   Amin.    Amin.    Amin.    Amin.   Amin.   Amin.   Amin.   Amin.   Amin.   Amin.   Amin.   Amin.   Amin.   Amin.   Amin.   Amin.   Amin.   Amin.   Amin.   Amin.   Amin.   Amin.   Amin.   Amin.   Amin.   Amin.   Amin.   Amin.   Amin.   Amin.   Amin.   Amin.   Amin.   Amin.   Amin.   Amin.   Amin.   Amin.   Amin.   Amin.   Amin.   Amin.   A
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍තා අප්පමාදේන සම්පාදේත. ඊතාව ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේ උදෙසා සකස් කළා මේ ආසනෙහි තන්පත් කරලා තිබෙන දාන වස්තුවේ අග්‍රභාගය ශාන්තිනායක ලෞතර බුදුරජාණන් වහන්සේගේ අනන්ත අපරිමාණ බුදුගුණ විශේෂෙහි දහවල සිද්ධ කරන දානමය පූජාවක් හැටියට බුද්ධ පූජාමය වශයෙන් පූජා කරමු. පූජා වේවා කියන සදහස්තින් අපි කවුරුත් ගාථා කියලා ගාථා කියලා බුද්ධ පූජාව පවත්වමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරථි සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. වන්දාමි චේතියං සබ්බං සබ්බඨානේසු පතිට්ඨිතං සාරීරික ධාතු මහා බෝධිං බුද්ධ රූපං සකලං සදා ඝනසාරප්පදිත්තේන දීපේන තමධංසිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං ගන්ධ සම්භාර යුත්තේන ධූපේනාහං පූජයේ පූජනීයන්තං පූජා භාජන මුත්තමං වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතින් පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුහේ පූජේමි බුද්ධං කුසුමේ නනේන පුඤ්ඤේන මේතේන ච හෝතු මොක්ඛං පුප්පම් මිලායාති යථා ඉදං මේ කායෝ තථා යාති විනාශ අධිවාසේතු නෝ භන්තේ පානීයම් පරිකප්පිතං අනුකම්පං උපාදාය පටිගන්හාතු මුත්තම අධිවාසේතු නෝ භන්තේ භෝජනං පරිකප්පිතං අනුකම්පං උපාදාය පටිගන්හාතු අධිවාසේතු නෝ භන්තේ khajjakං පරි අනුකම්පං උපාදාය පටිගන්හාතු මුත්තම කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං khමමේ භන්තේ භූරි පඤ්ඤ තථාගත ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝතු යාව නිබ්බාන පත්තිය. සාදු සාදු සාදු. පූජනීය නායක ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි, සම්බුද්ධ පූජාවන් සිදු කළා. ඉන් අනතුරුව මේ සදහෙන් ගෞරවයෙන් බැත්තියෙන් පිළියෙල කරගත්තා වූ මේ දානවත්තුව ආර්ය මහා සංඝරත්නයේ ගුණ සිහිපත් කරගෙන මහා සංඝරත්නය උදෙසා සංඝ සතුකට පූජා කරන්නටයි සූදානම් වෙන්නේ. මේ වැඩ සිටින මහා සංඝරත්නය පමණක් නොවේ, මේ වැඩ ඉන්න මහා සංඝරත්නය කාය සාක්ෂි කරගෙන සම්බුද්ධ ශාසනය තුල මෙතෙක් පහළ වුණා වූද අනාගතේ පහළ වෙන්නා වූද මේ තයි කාලයට අයත්
ඒ ආර්ය මහා සංඝරත්නය උදෙසායි අපි මේ දානේ පූජා කරන්නේ. ඒ ආර්ය මහා සංඝරත්නය අනන්ත ගුණ අපි මේ මොහොතේ සිහිපත් කරගෙන අනන්ත ගුණයුත්තේ මහා සංඝරත්නයට මේ දානවත්තුව සහිත මේ පරිස්කාර පූජා කරමි. පූජා වේවා කියලා අපි සංඝ සතුකට පූජා කරමු. කවුරුත් ඒ සඳහා නමස්කාරය කියන්න. ඕකාසමයම් භන්ති ඉමම් භික්ඛං සපරික්ඛාරං භික්ඛු සංඝස්ස දීම ဒ ුතියම්පි මයම් භන්තේ ඉමම් භික්ඛං සපරික්ඛාරං භික්ඛු සංඝස්ස දීම තතියම්පි මයම් භන්ති ඉමම් භික්ඛං සපරික්ඛාරං භික්ඛු සංඝස්ස දීම. සාදු සාදු සාදු. ඊතම සද්ධා ගෞරව භක්තියෙන් පිළියෙල කරගත්තා වූ දානවත්වයක් කුඩස අනන්ත ගුණ ඇති මහා සංඝරත්නය මුණු කරගෙන අපි සංඝ සතුකටකට මේ දානේ පූජා කරා. මෙයින් ජනිත වුණා වූ කුසලානිසංස ධර්මයන් අද දිනේදී පන්දිනේ සිහිපත් කරන සසංක සමරසේකර මහත්මයාට ඒ වගේම මේ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ පිණිසත් තම දෛනික ජීවන කටයුතු පහසුවෙන් පවත්වාගෙන යන්න ආධ්‍යාත්මික ගුණ දියුණු කරගන්න සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ දීර්ඝායුෂ ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. තේරාසනයේ වැඩ සිටින බෙරික් ශාක්‍ය මුනි සම්බුද්ධ විහාරාධිපති අපේ දිගමඩුල්ලේ විමලානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ රිපල් බ්‍රූක් බද්දේක විහාරී අරණ්‍ය සේනාසනාධිපති හොයකඩපොළ විමල ඥාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වරප්‍රමුඛ වන්දනීය පූජනීය මහා සංඝරුවනින් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත ගුණවන්ත සත්පුරුෂ පින්වත්නි, සසංක සමරසේකර මැතිතුමන්, එවැගේම දිනේෂ්කා ජයරත්න මැතිණිය ප්‍රධාන පවුලේ හැම දෙනාම බොහොම උනන්දුවෙන් සිද්ධ කරන දානමය පින්කමේ අවසාන අවස්ථාව මේ වෙලාවේ බුද්ධානුමෝදනා ධර්ම දේශනාව ඊටාම කෙටියෙන් සිද්ධ කරන්නටයි සූදානම්. සසංක මහත්මයා තමන්ගේ විහාරස්ථානයේ වශයෙන් බෙරික් ශාක්‍ය මුනි සම්බුද්ධ විහාරයේ විහාරාධිපති නාහිමිපාණන් වහන්සේගේ අවවාද අනුශාසනා ඇතිව එවැගේම අපේ කීස්බරෝ ධම්මසරණ විහාරවාසී විචිත්‍ර ධර්ම කතික කැලණිය අජිත ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උපකාර ඇතිව මම හිතන්නේ මාස ගණනක් තිස්සේ මේ පින්කම සංවිධානය කරනවා. ඉතින් සසංක මහත්මගේ 40 වන ජන්මදිනය සිහිපත් කරගෙන දැන් 40යි. නෝටි 40 කියලාත් කියනවානේ නේද? නරකත් නැහැ, 40 බොහොම හොඳයි. සාමාන්‍යයෙන් ආයුර්වේදයේ ජ්‍යොතිෂ ශාස්ත්‍රයට අනුව කියන්නේ 40 තමයි හොඳම වයස කියනවා. නේද? වැරදිලා
මිනිස්සු අත්දැකීම් සම්භාරයක් එක්ක නැගිටින්න පටන් ගන්න වයස තමයි 40. එතකන් වරදිනවා, රැවටෙනවා, එක එක්කෙනාට අහු වෙනවා. 40 දී තමයි මිනිස්සු ජීවිතය පටන් ගන්නෙ. ඒ නිසා එතුමට අද මේ තුනුරුවනත් එක්ක තමන්ගේ ජීවිතයේ අලුත් පියවරක් ඉදිරියට තබන්න ශ්‍රීමත් බුද්ධාදි රත්නත්‍රයේ ආශිර්වාදය අපේ ජයශ්‍රී මහ බෝහාමුදුරන් වහන්සේගේ, දළදා වහන්සේගේ, ලලාට ධාතුන් වහන්සේගේ, ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේ වැඩ සිටින රත්නමාලි මහසෑරජාණන් වහන්සේගේ සහ බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් පවිත්‍ර භාවයට පත් වූ අපේ ඓතිහාසික කල්යාණී මහසෑරජාණන් වහන්සේගේ ආනුභාවයේ ආශිර්වාදයේ සියලු දෙවියන්ගේ රැකවරණයම සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දානන් සංස පිළිබඳව අමුතුවෙන් සඳහන් කරන්නට දෙයක් නැහැ. එතුමා දානය පිළිබඳව හොඳටම දන්නවා. දානයේ ආකාර 3යි. පළවෙනි එක ආමිෂ දාන, දෙවෙනි එක අභය දාන, තුන්වෙනි එක ධර්ම දාන. එතුමා ඔය දාන වර්ග 3ම මං හිතන්නේ ජීවිතයේ නොයෙක් අවස්ථාවල ප්‍රගුණ කරනවා. මමත් ඕස්ට්‍රේලියාවට වැඩම කරන්නේ එතුමා ධර්ම දානය දීම සඳහා කරන ලද මහන්සියේ ප්‍රතිඵලයක් වශයෙන්. සා මං හිතන්නේ මාස 7-8ක් තිස්සේ එතුමා බොහෝම උනන්දුවෙන් අපි මේ රටට වැඩම කරවන මොහොත දක්වාත් මේ මොහොත දක්වාත් තාමත්ම උනන්දුවෙන් ඒ කැපකිරීම සිද්ධ කරනවා. එනිසා අමුතුවෙන් ආනිසංස පිළිබඳව පහදවන්න ඕනේ නැහැ. හැබැයි මේ හැම දෙනාගේම අවබෝධය පිණිස පුංචි දහම් කරුණක් ඉස්මතු කරනවා. අපේ ධර්මයේ දානය පිළිබඳව, පින්කම් පිළිබඳව, ආනිසංස පක්ෂය පිළිබඳව කතා කරන තැන්වල බොහොම ලස්සන ගාථා ධර්මයක් සඳහන් වෙනවා. දානේ ආනිසංස විදියට ලැබෙන දේ. සුවන්නතා, සුසුරතා, සුසන්තාන සුරූපිතා, ආදිපච්ච පරිවාරා සබ්බමේතේන ලබ්බති. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව තමයි දානේ ආනිසංස සුවන්නතා, වර්ණවත්කම. වර්ණවත් භාවය කියලා කියන්නේ අපි සුදු වෙනවා කියන එක නෙවෙයි. ඕනෑම පිරිසක් අතර කැපී පෙනෙන ස්වරූපේ රූප සම්පත්තියක් ලැබෙනවා කියන එක. ඔය සමහරු දැක්කම අපි කියනවානේ හරි පිම්පාටයි, බලන්නකො හරි වාසනාවන්ත. සමහර කළු අයත් ඉන්නවා හරි දැකුම් කළුයි. නේද? ඒ නිසා ඒ වර්ණවත් භාවය ලැබෙන්නෙම දානානිසංසයේ ප්‍රතිඵලයක් විදියට. සුසුරතා ලස්සන හඬක්. හැමෝම ආස කරන ඕන වෙලාවක් අහගෙන ඉන්න පුළුවන් ප්‍රියජනක ස්වභාවයේ හඬක්. දැන් සමහරු කතා කරද්දී අහන් ඉන්න බෑ. හරි අමාරුයි. කොයි වෙලේද කතාව නවත්තන්නේ කියලා බලන්න. හැබැයි තව සමහරු කතා කරද්දී අපි කල්පනා කරනවා තව ටිකක් හිටියන නේද? අන්න දානේ ආනිසංස. අපේ ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේ සසර පුරාවටම දන් දීපු කෙනෙක්. ප්‍රතිඵලය තමයි උන්වහන්සේට ලැබුණ හරි ලස්සන මිහිරි නාදේ, මිහිරි ස්වරයෙන් බණ කියන භික්ෂුන් අතර ඉහළම තැන. ආරම්භය තමයි විපස්සී බුදුහන්රන්ගේ කාලේ කවුලෙක් වෙලා ඉඳලා මී අඹ ගෙඩියක් පූජා කළා උන්වහන්සේට පාත්‍රයට. ඒ නිසා සුසුර, සුසන්ඨාන, ස්ථාවරත්වය. ස්ථාවරත්වය කියන්නේ කොහෙ හිටියත් මුල හම්බ වෙනවා, පුටුව හම්බ වෙනවා, ස්ථානෙ හම්බ වෙනවා. සමහර වෙලාවට ඉපදිලා තියෙන්නේ පැල්කොටේක, මොඩුක්කුවක. ඊටාම පල්ලෙහා තැනක, දුක්ඛිත තැනක, කුලයෙන් පහත්. හැබැයි සියලු බාධක මැඩගෙන උඩටම එනවා. පිනේ ආනිසංස. සමහර වෙලාවට හිතන්නත් බෑ. දැන් ඔයත් අහලා තියෙනවා යුරෝපයේ ධර්ම ප්‍රචාරය කරන අපේ හේනේපොළ ගුණරතන නායක හාමුදුරුවෝ. බටහිර ලෝකයේට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගෙනිච්ච අය අතර ප්‍රමුඛයා තමයි හේනේපොළ ගුණරතන හාමුදුරුවෝ. අපේ ලංකාවේ ගොඩක් අය දන්නේ නැහැ හේනේපොළ ගුණරතන හාමුදුරුවෝ. හැබැයි බටහිර ලෝකයට ඇවිල්ලා බන්තේ ජී කිව්වම උන්වහන්සේව දන්නවා. උන්වහන්සේ තමන්ගේ ජීවිත කතාව පොතක් ලියුවා. තුම්පනෙන් ඇමරිකාවට. පොතේ නම මොකද්ද? තුම්පනෙන් ඇමරිකාව. උන්වහන්සේ ඉපදුනේ තුම්පනේ. අර හේනේපොළ ගම තියෙන්නේ තුම්පනේ. එතකොට තුම්පනේ කියන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ එක්තරා ප්‍රදේශයක්. තුම්පනේ ඉපදිච්ච හාමුදුරුවෝ අද වෙනකොට ලෝකේ බලවත්ම රාජ්‍යයේ ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක. ඔන්න බලන්න ස්වභාවය.
අපි මේ රටවල් වල ධර්ම ප්‍රචාරය කරන ස්වාමීන් වහන්සේලා ගැන කල්පනා කරත් අපේ ප්‍රංශයේ හිටිය මුරුංගස්යායේ ඥානිස්සර. මුරුංගස්යායේ නම කියද්දිම තේරෙනව නේද? හද්ද පිටිසර ඩොටේ කියන්නේ අපි නේද? හැබැයි උන්වහන්සේලා ලෝකෙම බැබලෙව්වා. එසා කොහේ ඉපදුනත් කොතන හිටියත් කැලේ හිටියත් සියලු බාධක මැඩගෙන උඩට එන්නේ පින නිසා. ලංකාවේ හිටියනේ ජනාධිපතිවරු ප්‍රේමදාස කියලා. ඉපදුනේ කොළඹ හැටේ වත්ත කියලා. කවුද හිතුවේ විදායක ජනාධිපතිවරයෙක් වෙලා මැරෙයි කියලා? පින තියනවා නම් ඉස්මතු වෙනවා. ආයි කාටවත් එයාව විනාශ කරන්න බෑ. සුසන්ටා සුරූපිතා ලස්සන වෙනවා කියුවා. අපි හැමෝම හරි ආසයි ගැහණු පිරිමි ભેදයකින් තොරව. ඒ සියලුම ආකාරයේ රූප සම්පත් ලැබෙන්නේ විසාකාට තිබ්බ පංච කල්යාණ. කේස කල්යාණේ, දන්ත කල්යාණේ, මාංශ කල්යාණේ, වයං කල්යාණේ, චවි කල්යාණේ. සියල්ල ලැබුණේ පින නිසා. ඊළඟට කියන ආදිපච්ච පරිවාර පිරිවර සම්පත්. දවොන්නම් සසංක මහත්තයාට තිබ්බ මේ නෝනයි දරුවෝ ටික එකතු වෙලා අපි පින්කම කරමු. ඔය වැඩි සද්ද ඕනේ නැහැ, කාටවත් ඕනේ නැහැ කියලා කරන්න. හැබැයි මෙතන Tamanට හිතවත් හැමෝම එකතු කරගෙන ඔයගොල්ලොත් සම්බන්ධ වෙන්න එන්න. මේ මල්වට්ටියට ඔයගොල්ලොත් අත ගහන්න කියලා සම්බන්ධ කරගෙන සසරේ කවදාවත් තනි වෙන්නේ නැහැ. ඔයත් දැකලා ඇති සමහර ලාවට සමහරු ඉන්නවා හැමදාම තනි වෙලා. අපි කියන්නේ මලගල් වල මැස්සෝ හිරෙනවා කියලා නේ. කවුරුත් නැහැ. ඒගොල්ලෝ කියනවා මට කවුරුත් නැහැ. උදව් කරන්නවත් කවුරුත් නැහැ. සසරේ කවදාවත් මිනිසුත් එක්ක එකට එකතු වෙලා ගනුදෙනු කළේ නැහැ. ඒවයි විපාක. දාන ආනිසංසය ආදිපච්ච පරිවාර පිරිවර සම්පත්. ඊළඟට සබ්බමේතේන ලබ්බති සිතූ පැතූ සම්පත් පහළ වෙනවා. ඒ නිසා දානය පිළිබඳව බොහොම අවබෝධයෙන් මේ අත්තු මේ පින්කම කරන්න. අපේ ත්‍රිපිටකයේ බොහොම ලස්සන සූත්‍රයක් තියෙනවා පිළිබඳ සුමනා සූත්‍රය. සුමනා කියන්නේ කොසෝ රජුරුවන්ගේ දියණියා සුමනා රාජදේවියක්. බුදුහාඳුරු හරි ලස්සන කතාවකුත් කිව්වා. ඔය සුමනා රාජදේවිය පන්සල් එද්දි හරි ලස්සනට එනවා කරත්තවල නැගලා ආභරණ දාගෙන ගී සින්දු කිය විසාක වගේ තමයි. බුදුහාඳුරු දවසක් කියනවා ආනන්ද හාමුදුරන්ට ආනන්ද අර සුමනාව පේනවද පන්සල් එන හැටි පේනවා. ලෝකේ මේ තරම් සැප විඳින ගෑනු තුන් දෙනයි කිව්වා. ආනන්ද හාමුදුරුවෝ කවුද බුදුහාඳුරනේ? පළවෙනියා කෝ ඔන්න ඔය සුමනා කොසෝ රජුරුවන්ගේ දුව. දෙවනියා චුන්දී කුමාරිකාව බිම්බිසාර රජුරුවන්ගේ දුව. තුන්වෙනියා විසාකා. ඔය තුන් දෙනා තරම් සැප විඳින ගැහැණු එදා හිටියෙත් නෑ, අද ඉන්නෙත් නෑ, හෙට ලෝකේ පහළ වෙන්නෙත් නෑ. එච්චරට සම්පත්තියක්. ඉතින් සුමනා පන්සලට ඇවිල්ලා බුදුහාඳුරන්ගෙන් අහුවා හරි ලස්සන ප්‍රශ්නයක්. මොකද්ද ප්‍රශ්නේ? බුදුහාඳුරනේ මිනිසු දෙන්නෙක් ඉන්නවා, දෙන්නම ශ්‍රද්ධාවෙන් සමානයි, සීලයෙන් සමානයි, සුත්තයෙන් සමානයි, ඔක්කොම සමාන. හැබැයි දන් දීමේදී අසමානයි. එක්කෙනෙක් දායකයි, අනෙක් කෙනා අදායකයි. ඒ කියන්නේ එක්කෙනෙක් දෙනවා, එක්කෙනෙක් දෙන්නේ නැහැ. ඒ දෙන්න මැරිලා ගිහිල්ලා මිනිස්සු වෙලා ඉපදුනහම අර දායක අදායක බව පස්සෙන් එනවාද? බුදුහාඳුර මොකද්ද කිව්වේ? එනවා නේන්නම්. එනවා. මිනිස්සු අතරත් ඉන්නවා හොඳට කාලා ඇඳලා ඉන්න අය, සමහරු ඉන්නවා කණ්ඩ අඳින්න නැති අය. ඔයත් දැකලා ඇති ලෝකේ හැම රට ඕස්ට්‍රේලියාවෙත් ඉන්නවා, ඇමරිකාවෙත් ඉන්නවා, එංගලන්තෙත් ඉන්නවා. සමහර වෙලාවට දැන් මේ අපේ රටවල් වල එහෙම මේ දවස්වල කතා කරන ඔක්කොටම තියෙනවා කියන தත්ත්වයට ගේන්න. එහෙම පූර්ණ සමාජවාද කොහෙවත් නැහැ, රුසියාවෙත් නැහැ. සමාජවාදය ආරම්භ කරපු එහෙත් හිඟන්නෝ ඉන්නවා, ධනපතියෝ ඉන්නවා. එදා රොබින් හුඩ් ක්‍රම වලින් බෑ. රොබින් හුඩ්ලාගේ ක්‍රමය මොකක්ද? තියනුන්ගෙන් හොරා කාලා නැති උන්ට දෙන්න. ඒවා බෑ. ඒවා සූර සරදියල් ප්‍රතිපත්ති. ලෝකේ ක්‍රියාත්මක වෙන්නේ කර්ම න්‍යාය. තමන් කරගත්තේ මොනවද? යංකම් මං කරිස්සාමි කල්යාණම් වාපාපකම්ම. හොඳ වෙන්නත් පුළුවන්, නරක වෙන්නත් පුළුවන්. තස්ස දායාදෝ භවිස්සාමීති. ඔක හොඳට ඔළුවේ තියාගන්න. ඒ සාසුමනා මිනිස්සු නහමත් ඇති හැකි අය සහ නැති බැරි අය කියලා ಜಾති දෙකක් ලෝකේ ඉන්නවා. ඊට පස්සේ ඒගොල්ලෝ දිව්‍ය ලෝකේ කියවත් ඒත් එහෙමමයි සුමනා. දිව්‍ය ලෝකෙත් ඉන්නවා පින්වත්නි අල්පේ ශාක්‍ය, මහේ ශාක්‍ය නේද? සමහර දෙවිවරු ඉන්නවා විශාල දිව්‍ය විමාන, දිව්‍යාංගනාව පිරිවරාගෙන දිව්‍ය රථවලින් අතට පයට වැඩකාර මෙහෙකාර දෙවිවරු නේද? මහා සැපයක්. සමහර ඉන්නවා දිව්‍ය ලෝකේ ගියත් වැලේ වැල් නැහැ නේද? පිරිවර සම්පත්තියක් නැහැ, දිව්‍ය විමාන නැහැ. ඔය කියන්නේ භූමාට දෙවිවරු, වෘක්ෂ දේවතා, ගස් වලට වෙලා ඉන්නවා ඉතින්. ඔච්චරයි. දේවත්ව තමයි. අල්පේශාක සැප අඩුයි. දිව්‍ය ලෝකේ ගියත් එහෙම. ඊළඟට ඇහුවා අර මිනිස්සයා ස්වාමීනි මහාන වුණොත්
බුදුහාඳුරුවෝ ඒත් එහෙමයි සුමනා. හාමුදුරන්ටත් එහෙමයි. හාමුදුරුවෝ හැමෝම සැප විඳිනවා කියලා මිනිස්සු හිතන් හිටියට එහෙම නැහැ. බොහොම සුළු පිරිසක් තමයි චීවර සේනාසන පිණ්ඩපාත ගිලම්පසත් එක්ක කටයුතු කරන්නේ සුවසේ. ඔයත් ලංකාවට ගියොත් අනුරාධපුරෙන් එහාට කහටගස් දීලියට දියමයිල ගසවට හොරවපොතානට ත්‍රිකුණාමලයේ පැත්තට දාන ටිකකුත් නැහැ, අඳින්න සිවුරකුත් නැහැ, ඉන්න පන්සලකුත් නැහැ, කකුලට දාන්න සෙරප්පු දෙයක්කුත් නැහැ. උන්වහන්සේලාට ලෙඩ වුණාම බේත් ටිකක් ගන්න විදියකුත්. කොළඹ හාමුදුරුවෝ ඔක්කොම සැප විඳින්නෙත් නැහැ. කොළඹ යන්නකො තොට ළඟ පැත්තට, පුංචි හරක්වත්ත පැත්තට, බොරැල්ල පැත්තට, පිටකොටුවේ පැත්තේ පන්සල් වලට නිදියන්න තැනක් නැහැ. උන්වහන්සේලාට දාන ටිකක් නැහැ. එහෙම අපි හිතන් හිටියට කොළඹ සැපයි, අරහෙ සැපයි. එහෙම නැහැ. හැමෝටම එක වගේ නෙවෙයි සම්පත්තිය. භික්ෂුව වුණත් මේ දානානිසංසයේ පස්සෙන් එනවා කිව්වා. ඊළඟට ආව හතරවෙනි ප්‍රශ්නේ. එතකොට ඒ හාමුදුරුවෝ රහත් වුණා. එදාටත් ආනිසංසය එනවද පස්සේ? බුදුහාමුදුරුවෝ සුමන ප්‍රශ්නේ වෙනස්. අර තුනේදී ඍජුව කිව්වා ඔව් කියලා. හැබැයි මෙතෙන්ට කිව්වා ප්‍රශ්නේ වෙනස්. ඕක අහන්න ඕන ඔය විදිහට නෙවෙයි. මොකද රහතන් වහන්සේ කර්ම සියල්ල ෂය කරලා නිසා උන්වහන්සේට විපාකයක් සකස් වෙන්නේ නෑ. පස්සෙන් එනවද කියලා අහන්න බෑ. රහතන් වහන්සේගේ පව්පින් පස්සෙන් එන්නේ නෑ. උන්වහන්සේ නිවිලානේ ශූන්‍යත්වයටපත් වෙලා. හැබැයි උන්වහන්සේට පවා අවසාන භවයේදී කරගෙන ආපු ඒවා විපාක සකස් වෙන්න පුළුවන් කිව්වා. සීවලී හාමුදුරුවෝ හොඳට ලැබිච්ච කෙනෙක්, ලාභීන් අතර අග්‍රස්ථාන. හැබැයි සීවලී හාමුදුරුවෝ මහාන වෙන කාලෙම මහාන වුණා ලෝසක තිස්ස. අහලා ඇති. උන්වහන්සේත් රහත් වුණා. රහත් වුණාට කවදාවත් බඩ පිරෙන්න දන් වේලක් හම්බුන්නේ. දානේ පාත්‍රය අරගෙන යද්දි පේනවලු පාත්‍රය පිරීලා වගේ. ඉතින් අත වහනවලු එපා කියලා. ඇවිල්ලා බැලින්නම් අඩිය විතරයි චුට්ටක් තියෙන්නේ ජීවිතේ රැකගන්න. ඔයත් බණ පොත් එහෙම කියවලා තියෙනවා පිරිනොම් පාන දවසේ ලෝසක තිස්ස හාමුදුරුවෝ ඇඳේ වැතිරිලා ඉඳිද්දි සරියුත් මහ රහතන් වහන්සේ කල්පනා කරනවා ජීවිතේ කවදාවත් රසට දන් වේලක් වළඳපු නැති කෙනෙක්. බඩ පිරෙන්න දන් වේලක් වළඳපු නැති. උන්වහන්සේ මහපාරට බහැලා පිණ්ඩපාතේ ගිහිල්ලා හොඳට දාන එකතු කරගෙන ඇවිල්ලා කියන ලෝසක තිස්ස හාමුදුරනේ වළඳන්නේ. මොකද අන්තිම දවසේ උන්වහන්සේ හවස් වෙද්දි පිරිනොම් පාන. ලෝසක තිස්ස හාමුදුරුවෝ නැගිටලා අත් දෙක දික් කරද්දී සරියුත් හාමුදුරුවෝ මොකද්ද කිව්වේ? අල්ලන්නවත් එපා. මම් පාත්‍රය අල්ලගෙන ඉන්නම් ඔබ වහන්සේ වළඳන්න කිව්වා. වැළඳුව අවසාන දවසේ විතරයි කුස පිරෙන්න. හේතුව මොකක්ද? සසරේ කවදාවත් දන් දුන්නේ නැහැ, දෙන මිනිහට දෙන්න දුන්නේ නැහැ. කවදාවත් කරන්න එපා. දැන් මේ සසංක මහත්තයා දානේ දෙද්දි ලස්සනට මේ හෝල් එකක් බුක් කරලා නේද? සමහරුන්ට ඉතින් අපරාධේ සල්ලි නේද? කවදාවත් කියන්නේ මනුන්ගේ මල් වට්ටියටත් පුළුවන් නම් අත ගහන්න. අනේ ඔන්න මංගේ ගානේ යෝගට් ටිකක් තියෙනවා මේකත් පූජා කරන්න කියලා. කවදාවත් අනුන්ගේ මොකද බුදුහාමුදුරන්ගේ දේශනාව නවේ කදරියා දේව ලෝකං වජಂತಿ. ලෝභය කවදාවත් දිව ලෝකෙ ගිහිල්ලා නැහැ. බාලෝ හවේ නප්පසංසන්ති දානං බාලයට කවදාවත් දන් දීම අගය කරන්නත් බෑ. එහෙම කරන්න උනහම විපාකේ නරක විදියට සකස් වෙනවා. මතකනේ ලකුණ්ඩකපද්දී හාමුදුරුවෝ මිටි වුණා, කුරුමිට්ටෙක් වගේ වුණා, විරූපී ශරීරයක් ලස්සනයි කටහඬ. හැබැයි උන්වහන්සේ ශරීරයෙන් විකෘති. ඈත හාමුදුරුවෝ ටිකක් ආවනේ ලකුණ්ඩකපද්දී හාමුදුරුවෝ මුණ ගැහෙන්න. එද්දි ලකුණ්ඩකපද්දී හාමුදුරුවෝ මිදුලතු ගන්න. හරි මේ කුරුමිට්ටෙක් වගේ. ඉතින් හිතුවා පොඩි සාමණේරෙක් වෙන්න ඇති කියලා කම්මිරිකලා ටොක්ක්ක් කනලා ඇහුවා කෙසේද මල් බෑයේනේ සූසේ ඉන්නවද කියලා. බාප්පොච්චි උඹට කොහොමද කියලා ඇහුවා. අහපුවම hina වුණා. බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා වැඳලා ස්වාමීනි අපි දුර ඉඳන් ආවේ මොකටද? ලකුණ්ඩකපද්දී හාමුදුරුවෝ හම්බෙන්න කෝ උන්වහන්සේ කියලා. අර ටොක්ක්ක් කන්නේ උන්වහන්සේට කිව්වා. ලැජ්ජ හිතුණා. දුවගෙන ගිහිල්ලා වැඳලා කිව්වා අනේ මහරහතන් වහන්සේ අපිට කමක් නැහැ කිව්වා. චේතනාවක් නැතුවනේ. ඔයත් මම කියලා දැනගෙන නෙවෙයිනේ කරේ. ඒ නිසා ඒ ගැන හිතන්න එපා කිව්වා. ආයති සංවරේ පිහිටලා හැදෙන්න කිව්වා. ඒ හාමුදුරුවෝ ටික බුදුහාමුදුරුවෝ ළඟට ඇවිල්ලා ඇහුවා එච්චර ලස්සනට බණ කියන හාමුදුරුවෝ ඇයි මෙච්චර කැත උනේ? විරූපී බුදුහාමුදුරුවෝ කිව්වා කවුරුත් කරපු දෙයක් නෙමෙයි යාම කරගත්ත දෙයක්. කාශ්‍යප බුදුහාමුදුරුවෝ පිරිනොම් පාලා අර ඒක ඝන ශරීරේ ධාතු විසිරුනේ නැහැනේ දීර්ඝායුෂ්ක බුදුවරුන්ගේ දේහය එකම තැනක පිහිටනවා. ඒ නිසා මිනිස්සු එකම එක චෛත්‍යය හැදුවේ. ඒක ගන්න රන් දාගැපා සිරියල් මැටි ගෙනල්ලා මනෝරත මැටි ගෙනල්ලා ඒව අනලා ගඩොල් පුච්චලා ඒවට රන් ආලේප කරලා රත්තරනින් සෑයක් මහා සෑයක් හදද්දි මෙයා පෙර භවයක කට තියන් ඉන්න බැරි කමට එතනින් යන ගමන් කියනලු අපරාධේ මැරිච්ච උන්ට මෙච්චර ලොකු චෛත්‍යෝ නේද මෙච්චරට හදාපල්ලා කියලා.
සසරේ හැමදේම උසගියේ එච්චරයි. දැන් අපෙත් ඉන්නවා එහෙම නෑ නෙවෙයි. අපි මේ වෙසප්පුවේට පහන් 84000ක් පත්තු කරන කියපු ගමන් එක්කෙනෙක් හරි කියනවා අපරාධි පොල් තෙල්. පොල් ගෙඩියක් කීයද උඹලට පිස්සුද කියලා. නේද? අපි නෙළුම් මල් 84000ක් පූජා කරනවා අපරාධි මල් ටික. මීමැස්සෙටවත් බොන්න පැණි ටිකක් නැති වෙනවා. අමුතු තර්ක ඉදිරිපත් කරා. මම දැක්ක ඊයේ පෙරේද ඔය ලංකාවේ මහත්තේ මට මතක විදියට කමන්ත අමරසේකර මහත්තයා. එතුමා බොහොම ශාසනයට උපකාර කරන කෙනෙක් ලංකාවේ. එතුමා මේ උපන්දිනයේ නිමිත්තෙන් රුවන්වැලි සෑයට පූජා කරා මල් වට්ටි ලක්ෂයක්. රුවන්වැලි සෑයේ පේසාවල් වල තියෙන ඉඩ මදි නිසා බිම අතුරලා තිබ්බා. මට මතකද ලක්ෂයක් ගාන මල්. මම ඒක Facebook එකෙන් දැක්කේ. මම හිතින් හිතුවා සාදු සාදු මට කවදාවත් මේ වගේ එකක් කරන්න බැරි වෙයි. අනේ භාග්‍යතුන් වහන්සේ උදෙසා මේ මිනිස්සයා කොච්චර ලස්සන පින්කමක්ද මේ කරේ කියලා මම සතුටු වුණා. හැබැයි ඊට දවස් දෙක තුනකට පස්සේ මම දැක්කා කොහේ හරි රටක ඉඳන් මිනිහෙක් දාලා ඔහොම ගියොත් ලංකාවේ ගහක ගෙඩියක්වත් හැදෙන එකක් නැහැ මීමැස්සන්ට බොණ්ඩ පැණි නැති වෙනවා කියලා මල් කඩපුවා. බලන්නකො මිනිසුන්ගේ දුෂ්ට අදහස් තමන් කරන්නෙත් නැහැ. කරන මිනිහට කරන්න දෙන්නෙත් නැහැ. ඕක තමයි ස්වභාවය. නිසා කවදාවත් වෙන්නේ අනුන්ගේ පින්කම් හැල්ලු කරන්න එපා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන් හැමතිස්සෙම පුළුවන් දේ කරන්න නැත්නම් කරන්න බැරි නම් අනුන්ගේ පින්කමට හරි සම්බන්ධ වෙලා අනුමෝදන් වෙලා සතුටු වෙන්න. දැන් අර මං කිව්වේ පහන් 84000 තමන්ට පත්තු කරන්න බැරි නම් මොකද කරන්නේ? අනේ මට නම් බෑ ඔයා ලස්සන පින්කමක් කරන සාදුසා මං පොල් තෙල් බෝතලයක් අරන් දෙන්නම්. ඒකත් දාලා පින්කම ලස්සනට කරලා මටත් පින් දෙන්න. ඕකයි බුද්ධිමතාගේ ක්‍රියාවලිය. එනිසා රහතන් වහන්සේගේ පස්සෙනුත් සමහර වෙලාවට කරපු කර්ම අවසාන භවයේ දක්වා එනවා. දෝසකතිස්ස හාමුදුරුවෝ සීවලී හාමුදුරුවෝ අපිට තියෙන හොඳම උදාහරණය. ඉතින් සුමනා ඔය වගේ ප්‍රශ්න ටිකක් ඇහුවේ ඇයි? සුමනා රාජදේවියගේ අම්මට ඒ කියන්නේ කොසොල් මහ රජුරුවන්ගේ බිසවට ඉපදුනා පුංචි කුමාරයෙක්. ඒ කුමාරයා ඉපදෙන කාලෙම ගෙදර මෙහෙකාරියටත් දරුවෙක් ඉපදුනා. රජුරුව කිව්වා ඉතින් දරුවෝ දෙන්න තැන් දෙකක හදන්න ඕනේ එකම කාමරේ හදමු. රජපැටියා කුමාරයා ඇඳ උඩ මෙහෙකාරියගේ ළමයා පැදුරක් දාලා බිම ළමයි දෙන්න උස්මහත් වෙන කාලේ බහතෝරන කාලේ ඇඳ උඩ ඉන්න ළමයා කියනවා ඇඳ පල්ලෙහා ඉන්න ළමයාට උඹ හිඟන්නා වගේ. බලාපන් පැදුරක ඉන්න විදිහ. ඇඳේ පල්ලෙහා ඉන්න ළමයා කියනවා ඔව් ඒකනේ ඔයා විඳින සැප. ඕම යති දෙන්නටම ජාති ස්මරණ ඥානෙ පා. මේ එසේ මෙසේ දෙන්නෙකුත් නෙවෙයි පෙර භවයේ මහාන වෙලා හිටපු හිත වඩපු හාමුදුරුවරු දෙන්නේ. ජාති ස්මරණ ඥානෙ පහළ වෙලයි මේ කතාව. එතකොට කිව්වා ඒ කාලේ මටත් තේරුනේ නෑ පිනකා සිරිය. එනිසා මං පින ගැන විශ්වාසයක් තිබ්බේ නෑ. එනිසා මං අද හිඟන්නා වගේ පැදුරේ. අරයා කිව්වා මම නම් කොහොම හරි පින් ටික කරගත්තා. ඒ නිසා මං අද සැප විඳිනවා. මොකද්ද මේ හාමුදුරු දෙන්නගේ කතාව? පෙර භවයක හාමුදුරු දෙන්නේ එක්කෙනෙක් සමාදන් වුණා බත්තක්ගේ වත. අනිත් කෙනා සමාදන් වුණේ සාරාණීය වත. මොකද්ද මේ වන්නේ බත්තක්ගේ වත කියන්නේ? එයා යැපෙන්නේ Tamanට ගන්න පුළුවන් ආහාර ප්‍රමාණය පමණයි. පිඬුසිඟා යද්දී Tamanගේ බඩට ප්‍රමාණවත් ආහාර ටිකක් ලැබුණාම එයා නැවත හැරිලා එනවා කුටියට වළඳලා භාවනා කරනවා. Taman ගැන පමණයි කල්පනා කරන්නේ දාන වේල සම්බන්ධයෙන්. ඊට පස්සේ මාර්ගයේ වඩනවා. සාරාණීය වත කියන හාමුදුරුවෝ පිණ්ඩපාතේ යද්දී Tamanගේ කුසේ ප්‍රමාණයට දන්වල දුනා කියලා පිණ්ඩපාතේ නතර කරන්නේ නෑ. තවත් යනවා. ගිහිල්ලා වැඩිපුර ආහාර එකතු කරගෙන ඇවිල්ලා වැඩිහිටි ස්වාමින් වහන්සේලාට ගිලන් ස්වාමින් වහන්සේලාට අවශ්‍ය අයට පිණ්ඩපාතේ යන්න බැරි අයටත් බෙදලා තමයි උන්වහන්සේ වළඳන්නේ. ඕක සාරාණීය වත. හැබැයි සාරාණීය වත දවසකින් දෙකකින් සම්පූර්ණ වෙන්නේ අඛණ්ඩව අවුරුදු 12ක් කරන්න ඕනේ. ධර්මයේ අටුවාවේ සඳහන් වෙනවා අවුරුදු 11යි මාස 11යි දවස් 29ක් කරලා අන්තිම දවසේ කැඩුනත් සාරාණීය වත සම්පූර්ණ වෙන්නේ නැහැ. අවුරුදු 12 පුරන්න එක්කෙනෙක් පිරුවා. අරයා බත්තක්ගේ වත එයාගේ බඩ ගැන හිතලා එයා ඉතින් වළඳලා භාවනා කරා. දෙන්නගේම උත්සාහය රහත් වෙන්න දෙන්නටම රහත් වෙන්න බැරි වුණා. මතක තියාගන්න බත්තක්ගේ වත සමාදන් වෙච්ච හාමුදුරුවෝ රහත් නොවි මැරිලා ගිහිල්ලා ඊළඟ භවයේ ඉපදුනා. පැදුරේ ඉපදුනේ. මනුෂ්‍ය භවයේ ලැබුණා සීලයානිසංස නිසා. සස්ත්‍රීක නෑ පිං නෑ. අරහාමුදුරුවෝ උන්වහන්සේත් රහත් උනේ නෑ. හැබැයි උන්වහන්සේ සිල්වත් භාවය නිසා ලැබුව මනුෂ්‍යාත්ම භාවය පින නිසා අවුරුදු 12ක් සාරාණීය වත පිරීමේ ආනිසංස
ඉපදුනේ රජපැටියෙක් කියලා. ඕක අහගෙන ඉඳලා තමයි සුමනා රාජදේවිය ගිහිල්ලා ඇහුවේ බුදුහාමුදුරනේ පින කියන එක මිනිස්සු වුණත් පස්සෙන් එනවද දෙයියෝ වුණත් පස්සෙන් එනවද හාමුදුරු වුණත් පස්සෙන් එනවද රහතන් වහන්සේ වුණත් ඔව් සුමනා ඔක්කොගෙන් පස්සෙන් එනවා. ඒ නිසා අපිට පින ඕනෙම අපි මේ ජීවත් වෙනවා කියන්නේ ඔයත් ඕස්ට්‍රේලියාවේ ඉන්නවා කියන්නේ හොඳට කාලා ඇඳලා ඉන්නවා කියන්නේ සතුටින් ඉන්නවා භුක්ති විඳින්නේ මොනවද පින් ඉවර වෙනවා දැන් ගෙවිලා. එහෙනම් අලුතින් රැස් කරන්න ඕනේ. ATM කාඩ් එකේ සල්ලි තියෙනකන් දදා ගන්න පුළුවන්. දවසක ඕකේ සල්ලි ටික ඉවරුනහම මොකද වෙන්නේ? කීක් 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 ගාලා සද්දයක් එනවා එන්නේ නැහැ සල්ලි එළියට. ඒ නිසා ඔබ දැනගන්න ඕනේ සල්ලි ගද්දි නැවත නැවත ඒකට සල්ලි පුරවලා තියන්න කවදාවත් කීක් කීක් ගන්න නැහැ. එතකොට දිගටම ඔයත්තන්ට සතුටින් ජීවත් වෙන්න පුළුවන්. පින් කාඩ් එකත් එහෙම තමයි. පින් කාඩ් එකේ සැරින් සැරේ පුරවන්න ගිහි වුණත් පින් ඕනේ පැවිදි වුණත් පින් අපි හැමෝටම මේ පින කියන එක අවශ්‍යයි. ඒ නිසා සසංක මහත්මයා මේ වෙලාවේදී කල්පනා කරන්න ඕනේ තාමත්ම උවමනාවෙන් මේ පින්කම කරනවා ධර්ම දානමය පින්කම් රාශියක් සිද්ධ කරනවා ආමිෂ පූජා පින්කම් රාශියක් සිද්ධ කරනවා සහ අභය දාන පින්කම් රාශියක් සිද්ධ කරමින් තමන්ගේ ජීවිතයට අවශ්‍ය ආලෝකය සලසා ගන්නවා. නිසා අද දවසේ මේ උතුම් මහා සංඝරත්නය මේ ස්ථානයට වැඩම කරවලා පළමු කොටම දානයේ අග්‍ර කොටස ලෞතර ශාන්තිනායක භාග්‍යවත් අපේ බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදු ගුණයන් උදෙසා බුද්ධ පූජාවක් ලෙසින් ඥාන පූජාවක් ලෙසින් මේ උතුම් දානයේ අග්‍ර කොටස පූජා කරලා අවශේෂ භාගයේ සතර දිබ්බාගයෙන් වඩින ආර්ය මහා සංඝයා පරාමර්ශණය කරගෙන මේ සම්මුති මහා සංඝයාට පූජා කරලා එදා සාරිපුත්ත ආනන්ද නන්ද රාහුල මහා කස්සප පරම්පරානුයාත සියලු සංඝයාටයි මේ දානේ. ඒ නිසා මතක තියාගන්න ඕනේ. ඔය ගොඩක් මිනිස්සු අහනවා ඉතින් මේ හාමුදුරුවෝ කීප දෙනෙක්ට දීලා කොහොමද අතීතයට දුන්නා වෙන්නේ අනාගතයට දුන්නා. මේක ලේසි වැඩක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ ශාසනය අවිච්ඡින්නයි අඛණ්ඩව ආපු එකක්. බුදුහාඳුරෝ පිරිනුවම් පානකොට ශාසනයේ හිටපු මහා බල සම්පන්න මහාමුදුරු විනයදර උපාලි මහරහතන් වහන්සේ මොකද සරියුත් හාමුදුරු මොගලන් හාමුදුරු ඒගොල්ලෝ පිරිනුවම් පාලන්නේ. විනයදර උපාලි මහරහතන් උපාලි හාමුදුරන්ගේ ගෝලයා දාසක හාමුදුරු දාසක හාමුදුරන්ගේ ගෝලයා සෝනව හාමුදුරු සෝනව හාමුදුරන්ගේ ගෝලයා සිග්ගව හාමුදුරු සිග්ගව හාමුදුරන්ගේ ගෝලයා මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේගේ ගෝලයා අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මිහිඳු හාමුදුරන්ගේ ගෝලයා අරිට්ඨ මහරහතන් වහන්සේ අරිට්ඨ හාමුදුරන්ගෙන් තමයි අදටත් ලංකාවේ ඉන්න තුන්නිකායම මහා සංඝයා පැවතගෙන ඉන්නේ. ඒ නිසා මේ හැම හාමුදුරන්ගෙම කරේ මහානපටිය බඳපු ගුරුවරයෙක් ඉන්නවා. ඒ ගුරුවරයාට ගුරුවරයෙක් ඉන්නවා. ඒ ගුරුවරයාට ගුරුවරයෙක්. අපි දන්වැලක පුරුක් වගේ බුදුහාමුදුරන්ට ඇමිනිලා ඉන්නේ. මේ පරපුර කැඩුනේ නැති පරම්පර. දැන් ඔය අත්තන්ගේ පරම්පරාව ඉඳලා හිටලා කැඩෙනවා. ගුණසේකර පරම්පරාව, පෙරේරා පරම්පරාව, නානායක්කාර පරම්පරාව, පවුලේ එකම පුතෙක් ඉඳලා මං වගේ මහණ වුණොත් ඉවරයි. ගිහි පරම්පරාව ඉවරයි. පවුල් පිටින් ගම් පිටින් නාය ගිහිල්ලා කඳු කඩන් වැටිලා ඒ වාසගම තියෙන පරපුරම ගියෝ ඉවරයි. එකම පුතෙක් ඉඳලා මගදී heart attack එකක් හැදිලා මල පරම්පරාව ඉවරයි. ගිහි පරම්පරාව ඇති වෙනවා නැති වෙනවා එහෙම. පැවිදි පරම්පරාව තාම කැඩිලා නැහැ. ඒකනේ මේක කඩන්න ගොඩක් අය උත්සාහ කරන්නේ. මේක අදටත් අවිච්ඡින්නයි. හෙට කුල දරුවෙක් මහාන කරත් දම්වැලක පුරුක් වගේ බුදුහාමුදුරන්ටමයි යමිනිලා තියෙන්නේ. එනිසා ලේසි වැඩක් නෙමෙයි. ඔබ දෙන දානේ ආනිසංසත් මහ පුදුමයි. බුදුහාමුදුරුවෝ කිව්වේ සසංක මහත්මයා හොඳට මතක තියාගන්න ඕනේ. මන්තරන් දාන ආනිසංස දන්නවා නම් බුදුහාමුදුරුවෝ කියනවා මිනිස්සු තමන් සතු ඔක්කොම දෙයි කියලා. මිනිස්සු තමන් සතු ඔක්කොම දෙයි මන්තරන් දාන ආනිසංස දන්නවා. ඇයි බුදුහාමුදුරන්ගේ ආනිසංස බලන්නකෝ. ඇත්ත ලංකාවට ගියහම කැලණි විහාරයට ඇවිල්ලා බලන් ඉන්නකෝ. පැය භාගෙන් භාගෙට අපේ නායකවරු කියලා තියෙන මල්ලාසන අස් කරන්න කියලා. අස් කරලා පැය භාගයක් යද්දී ආයි පිරිලා. රුවන්වැලි සෑයට ගිහින් බලන්නකෝ බුදුහාමුදුරන්ගේ තාම වතු පිටි ඉඩ කඩන් ගෙවල් දොරවල් යාන වාහන මුතු මැණික් රන් රෙදි බුදුහාමුදුරුවෝ තරම් පිදුම් ලබන වැඳුම් ලබන පූජක මේ ආගමික ශාස්ත්‍රූරෙක් ලෝකේ කොහෙවත් නැහැ ලැබීම. ඇයි? අසංකේය කල්පලක්ෂ 4ක් එක දිගට මහ පොළොවේ පස්වලට වැඩි ඇඟේ මස් දන් දීලා. මහ මුහුදේ වතුරට වැඩිය ශරීරයේ රුධිර ධාතුව දන් දීලා. ආහසේ තරුවලට වැඩිය ඇස් දන් දීලා. මහා මේරුවට වැඩිය උසට ඔටුනු පලං හිස් දන් දීලා බුදුහාමුදුරන්ගේ දාන පාරමිතාව එච්චරට
ප්‍රබලයි. ඒ නිසා මතක තියා මේවා ඉතින් කියන්න ගියාම කාලය ගොඩාක් යනවා. අර ලස්සන තැනක් තියෙනවා මේ නන්දි මිත්‍ර කියලා යෝධයෙක් හිටියනේ ලංකාවේ. මේ බුදුහාඳුරන් කාලේ කතාවක් නෙමෙයි අපේ ඉතිහාසයක. නන්දි මිත්‍රයනේ මහ යෝධයා. යෝධයෝ 10න් පළවෙනියා තමයි නන්දි මිත්‍ර. නන්දි මිත්‍රට මහ යෝධයා කියන තැන දුන්නේ කොහොමද? දුටුගැමුණු රජුරන්ගේ හිටියා කඩොල් ඇතා කියලා ඇතේ. ඒකම දල දෙකෙන් අල්ලලා දන ගැස්සුවා. කඩොල් ඇතාව කුලප්පු කරලා කිව්වා හා මහ ලොකු යෝධයා නම් මේ ඇතාව මෙල්ල කරාපන් කියලා. නන්දි මිත්‍ර දන ගැස්සුවා. කඩොල් ඇතා කියන්නේ චද්දන්ත කුලයේ ඇති. අලි ගැන එහෙම දන්න අය ඉන්න පුළුවන්. අලි ගැන තියෙනවා ධර්මයේ සඳහන් අලි ඇත්තුන්ගේ කුල තියෙනවා 10ක්. හැම අලියම ඇතාම එක වගේ නැහැ. ගන්ධ මංගල හේමංච කාලව කාංච ගංගේයන් පණ්ඩරන්තම්බ පිංගලං ගන්ධ මංගල හේමංච උපෝසත චද්දන්ති මේ දස කියලා කුල 10ක් තියෙනවා. ඉතින් ඔය අයගේ ශක්තියත් වෙනස්. හීනම කුලේ කාලවක. කාලව කලියට තියෙනවා සාමාන්‍ය මිනිස්සු 10 දෙනෙක්ගේ ශක්තිය. ඊළඟට ගංගේය කුලයේ ඇතෙක්ට තියෙනවා කාලවක ඇත්තු 10 දෙනෙක්ගේ ශක්තිය. පිරිමි වශයෙන් ගත්තොත් 100කගේ හයිය. ඊළඟට තම්බ කියන කුලයේ ඇතාට තියෙනවා ගංගේය ඇත්තු 10කගේ හයිය. ඒ කියන්නේ පිරිමි 1000ක. 10 ගුණේ 10 ගුණේනේ වැඩි වෙන්නේ. එතකොට මේ බුද්ධ ධර්මයේ ගණන් 10 100 වෙනවා 100 1000 වෙනවා 10 10 10 වෙනවා 10 10 ලක්ෂ වෙනවා ලක්ෂ ලක්ෂ 10 වෙනවා ලක්ෂ 10 ලක්ෂ 100 කෝටිය කෝටිය කෝටි 10 වෙනවා කෝටි 10 කෝටි 100 වෙනවා කෝටි 100 කෝටි 1000. ඒ කියන්නේ අන්තිම චද්දන්ත ඇතෙක්ට එද්දි චද්දන්ත ඇතාගේ ශක්තිය සමානයි පිරිමි කෝටි 1000. එහෙම පිරිමිත් ලංකාවේ ඉඳලා තියෙනවා දැන් ඉන්න අයට සිමෙන්ති කොට්ටයක් උස්ස ගන්න බැරි වුණාට. පිරිමි කෝටි 1000කගේ හයිය තියෙන තනි පිරිමියෙක් තමයි නන්දි මිත්‍ර. ඒකනේ දන ගැස්සුවේ අර චද්දන්ත කුලයේ ඇත. බුදුහාඳුරගේ ශක්තිය චද්දන්ත කුලයේ ඇත්තු 10 දෙනෙක්ගේ ශක්තියට සමානයි. හිතා ගන්නකො. බුදුහාඳුරු මොන වගේ කෙනෙක්ද? සසරේ දන් දීපු අය හයිය. බුදුහාඳුරු ඒවා පෙන්වන්න කියන හැබැයි ඉතින් මහ පොළොව කුඹල් සකක්සේ කරකවන්න පුළුවන් තරම් ශක්තියක් තිබ්බ කෙනෙක් භාග්‍යතුන්. එකපාරක් කරලා පෙන්නුවා භාග්‍යතුන්. නැත්තම් ඕවා නිකන් කට කතා වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ආචාර්ය දානයේ ශක්තිය ගැන දේශනා චතක්. ඒ නිසා ඒ උතුම් බුදුහාමුදුරන්ට බුද්ධ පූජාව ලෝකේ උසස්ම දානේ පූජා කළා. අවශේෂ භාගය ආර්ය මහා සංඝ රත්නයට පූජා කළා. රැස් කරගත් සියලුම කුසලානිසංස බලේ පින් කැමති සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා දෙවියෝ දිව්‍යාවුෂෙන් වර්ණයෙන් සැපෙන් බලයෙන් ප්‍රඥාවෙන් වැඩෙත්වා. ඔබ සෑම දෙනාම දෙවියෝ සුරකිත්වා. එසේ ආශිර්වාද කරන දෙවියනොත් අමා නිවනින් සැනසෙත්වා කියලා දෙවියන්ට පින්. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ඨා ච දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකාති. දෙවනුව කල්පනා කරන්ට රැස් කරගත් සියලුම කුසල සම්භාර ධර්මයන් අපේ සසංක මහත්මයා දිනේශිකා මහත්මිය නමින් මිය පරලොව ගියා වූ සියලුම දෙනාට මේ පින් එකසේ හේතු වාසනා වේවා. මේ පින්කමට උපකාර කළ ඔබ නමින් මිය පරලොව ගිය සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා. ඔවුන්ට මේ පින් ඇසේවා දැනේවා. පින් දැක සතුටු වේවා අනුමෝදන්ව සතුටු වේවා. දුකින් අත මිදේවා සැප ලබා ගනීවා. නුදුරු භවයකම අමා මහ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. අවසාන වශයෙන් කල්පනා කරන්ට රැස් කරගත් සියලුම කුසල සම්භාර ධර්මයෝ අද 40 වෙනි උපන්දිනයේ සමරන මැයි මාසේ 30 වෙනිදා වෙසක් පොය දවස් උපන්දිනයේ තිබ්බේ. ඉතින් අද සතියක් මෙහාට වෙලා උපන්දිනයේ සමරන සසංක සමරසේකර මහත්මයාට ඒ වගේම දිනේශිකා ජයරත්න මහත්මියට යුවෙන් පුතණුවන් තිවෙන් පුතණුවන් දිවෙන් පුතණුවන් ඇතුළු පවුලේ සියලුම දෙනාට දෙපාර්ශ්වයේම සුජීවත්ව සිටින මව් දෙමව්පියන්ට සහෝදර සහෝදරියන්ට පැමිණ සිටින සියලුම කල්යාණ මිත්‍රයන්ට ඒ වගේම ලොකු කුඩා හැම දෙනාටම ආශිර්වාද කරන්ට බලාපොරොත්තු වෙනවා. මේ පින්කමට සාර්ථකව සිද්ධ කර ගැනීමට වචනයකින් පවා උපදෙස් දු සියලුම දෙනාට ආශිර්වාද කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඒ හැම දෙනාටම මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා. සසංක මහත්මයාට මමත් ආශිර්වාද කරනවා. එතුමා මට
ආරාධනා කළා. ඉතින් මමත් බොහොම හදිස්සියේ ඕස්ට්‍රේලියාවට වැඩියේ මගේ පන්සලේ මහා පින්කමක් ඉවර වෙලා පෙරහැර ඉවර වෙලා පහුවෙන්ද මම ඕස්ට්‍රේලියාවට ආවා. මම ඉතින් ඇහුවා මොනවද මොකුත් නැහැ කිව්වා. ඔබ වහන්සේ සිවුරු ටික අරන් එන්න කිව්වා. නැත්තම් සිවුරු ටිකත් මෙහෙම අරන් දෙන්නම් කිව්වා. මං කිව්වා හරි එහෙනම් වඩින්නම් කියලා. එදා පටන් අද දක්වාම එතුමා සියලු කටයුතු සොයා බලමින් මේ කාර්යය සිද්ධ කරන නිසා එතුමන්ටත් මේ උතුම් ධර්ම දාණය මම කියන බණ පදයක් ගානේ මිනිස්සු අවබෝධය තුළින් රැස් කරගන්නා පින් එතුමන්ගේ ජීවිතයට අපි අනුමෝදන් කරනවා. අනුමෝදන් වේවා. ඉතින් සසංක මහත්මයාටත් දිනේශිකා මහත්මියටත් පවුලේ සියලු දෙනාටත් මේ පින්කම් වලට සසංක මහත්මයාට උපකාර කරන කල්යාණ මිත්‍ර ගිහි පැවිදි හැම දෙනාටමත් එකසේ මේ පින් හේතු වේවා වාසනාව වේවා. අද පින්කමට සම්බන්ධ වුණු අත දුන්න හිත දුන්න ආවගේ දැකබලා සතුටු වුණ වචනයකින් හරි උපකාර කරපු හැම දෙනාටම එකසේ මේ පින් අත් වේවා. වැඩම වැදෑරීමෙන් ඔබට ශාසනික අනුග්‍රහයක් සිද්ධ කර බෙරික් ශාක්‍ය මුනි සම්බුද්ධ විහාරාධිපති ගෞරවාර්හ අපේ දිගා මඩුල්ලේ විමලානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ඈකටපොළ විමල ඥාන නායක හාමුදුරන් වහන්සේ, එවැගේම මේ දානය සඳහා සසංක මහත්මයාට උපකාර කළ විචිත්‍ර ධර්ම කතික අපේ සහෝදර කැලණිය අජිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නයටත් මේ ආශිර්වාදය පින හේතු වාසනා වේවා. ඔබ අප සෑම සියලු දෙනාම මේ පින් බලෙන් නිදුක් වේවා, නිරෝග වේවා, සුවපත් වේවා, කායික මානසික පීඩා දුරු වේවා, කරන කියන කටයුතු සඵල වේවා, මෙලොව පරලොව ජීවිතය යහපත් වේවා, වසන උතුම් නිවන් සම්පත් පිණිස මෙපින හේතු වේවා, වාසනාව වේවා, පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කර මහා සංඝරත්නය සෙත් පිරිත් සද්ධායනා කරලා ආශිර්වාද කරන සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්තන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ බුද්ධාන් භාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානු සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානු සදා සොත්ති භවන්තු තේ දුක්ඛ රෝග භයා වේරා ශෝකා සබ්බේ උපද්දවානේ කාන්තරායාපි විනස්සන්තු ච තේජසා ජය සිද්ධි ධනං ලාභං සොත්ති භාග්‍යං සුඛං බලං සිරියායුච භෝගං උද්දීච අසවාසත වස්සාච ආයුච ජීව සිද්ධි භවන්තු තේ අභිවාදන සීරිස නිච්ඡං අද්ධාපචායනෝ චත්තාරෝ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. හැම දිනාටම උතුම් තෙරුවන් සරණයි.